අද කතා කරන්න යන්නේ අපේ paper එකේ question number 7 Arduino ප්‍රශ්නේ future trends and e-commerce ප්‍රශ්නේ. හරිද? Right. හරි. දැන් ඔයාට මේ ප්‍රශ්නේ ඇත්තටම හරිම කීප දෙනයි මේ ප්‍රශ්නේ කරලා තිබ්බේ. කරලා තියෙන අයගෙත් එක්කෙනෙක්ගේ තමයි සර්කිට් එක හරියට මේ කෝඩින්ස් හරියට ලියලා තිබ්බේ. හරි. You are given two figures. Figure 1 shows the pin out of a standard 2-input XOR gate IC. හරි මේක XOR gates තියෙන logic IC එකක්. අපි දන්නවා logic IC එකක් ඇතුලේ gates කීපයක් තියෙන්න පුළුවන්. හරිද? Right. Figure 2 ඒ කියන්නේ මෙන්න මේ figure එක පෙන්නනවා ඒ logic gate එක කොහොමද මේ microcontroller එකට connect වෙලා තියෙන්නේ කියලා. හරිද? මේක මේ schematic diagram එකේ මේකට අපි කියනවා schematic diagram එක කියලා. මේ schematic diagram එකේ පෙන්නන්නේ electronic components කොහොමද ඔයාගේ Arduino board එකට connect වෙලා තියෙන්නේ කියලා නෙමෙයි. කොහොමද මේ electronic components ඒ Arduino board එකේ තියෙනවානේ microcontroller එකක්. ඒ microcontroller එකේ pins වලට connect වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයා මේ pins ටික මේ pins වල තේරුම හරියට දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ diagram එකක් තේරුම් ගන්න. ඊට පස්සේ schematic diagram එක අඳින්න කිව්වහම ඒක successfully අඳින්න. මේ microcontroller එක මේ හරියට අඳින්න පුරුදු වෙලා ඉන්න ඕනේ සහ ඒ වගේ මේ හැම pin එකේ එකම meaning එක සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕන. හරිද? Right. දැන් තව මොනවද කියන්නේ? Two switches S1 S2 මෙන්න මේක ඇවිල්ලා මේ microcontroller එකේ නම. හරිද? මේ තියෙන්නේ microcontroller එකේ නම. Right. Two switches S1 and S2 provides the logic inputs to the XOR gate. හරි. මෙතන switches දෙකක් තියෙනවලු S1 S2 කියලා. මේකෙන් තමයි inputs දෙන්නේ මේ XOR gate එක ඇතුලේ තියෙන logic gates වලට. හරිද? දැන් අපි බලමු මේ XOR gate එක ඇතුලේ XOR logic IC එක ඇතුලේ logic gates කීයක් තියෙනවද කියලා. මේක ඇතුලේ තියෙනවා 4ක්. ඉතින් මේ 4න් ඕනම එකක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයා බලන්න ඕනේ මේ wire connect කරලා තියෙන ආකාරය අනුව මොන මේ logic gate එකද මේ 4න් පාවිච්චි කරලා තියෙන්නේ කියලා input දෙන්නයි ඊට පස්සේ දීපු input එක අනුව output එක receive කරගන්නයි. හරිද? මේ තියෙන්නේ මේ logic IC එකට මේ current එක දෙන pin එක. මේ තියෙන්නේ logic IC එක ground කරන pin එක. ඉතින් දැන් මේ Arduino සම්බන්ධ හැමදේම මට මෙතන කියලා දෙන්න බෑ. අපි දන්නවා මේ ඕනෑම electronic component එකකට properly current supply එක දෙන්න ඕනේ. ඒක වැඩ කරන්න. එතකොට මේ පැත්තෙන් මේක 5 volt වලට connect කරලා 14th pin එකේ ඔයාලට පේනවා මේක GND කියලා 7th pin එකෙන් මේක ground කරන්න ඕනේ. හරිද? Right. එතකොට තමයි මේ electronic component එකේ current එක යන path එක සම්පූර්ණ වෙලා මේ electronic component එක හරියට වැඩ කරන්න පටන් ගන්න. ඕනම electronic component එකක් එහෙමයි. එක පැත්තකින් 5 volt
වලට හරි ගැලපෙන power source එකකට connect කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ground කරන්න ඕනේ. චූටි switch එකක් පවා ඒ විදිහට තමයි කරන්න. හරිද? right. ඉතින් දැන් ඔයාලට පේනවා මේකේ ස්විචස් දෙකක් තියෙනවා S1 and S2 කියලා. අපි මේක පොඩ්ඩක් බලමු. මම මේ රෙඩ් කලර් එක යූස් කරනවා 5 වෝල්ට් පෙන්වන්න. මේක තමයි පවර් සෝස් එක. මේකෙන් මේ කරන්ට් එක මෙන්න මේ 5 වෝල්ට් කරන්ට් එක මේ පැත්තෙන් S1 ස්විච් එකටයි S2 ස්විච් එකටයි දීලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ ස්විචස් දෙක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. මේ ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. එතකොට තමයි මේ ස්විච් එකට මේ කරන්ට් එක සම්පූර්ණ වෙන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ මෙතනින් කනෙක්ෂන් එකක් අරගෙන මෙන්න මේ මෙතනින් කනෙක්ෂන් එකක් අරගෙන ඒක මේ EXO logic IC එකේ මේ පින් එකට දීලා තියෙනවා. S1 එක ඊළඟට S2 එකෙන් මෙන්න මෙතනින් කනෙක්ෂන් එකක් අරගෙන ඒක කනෙක්ට් කරලා තියෙනවා මේ logic IC එකේ මෙන්න මේ පින් එකට. අපි බලමු මොනවාද ඒ පින්ස් කියලා. හරිද? ඒ පින් නම්බර් 1 and 2. මෙන්න මේකයි මොනවාද? ඒක ඇවිල්ලා මෙන්න මෙතන තියෙන XOR gate එකේ input pin දෙක. හරිද? මේක එක මේක දෙක. ඒ XOR gate එකේ input pin දෙක. ඊට පස්සේ මේකේ output pin එක තමයි 3 කියලා කියන්නේ. එතකොට ඒ output pin එකෙන් තමයි මේ XOR gate එකේ output එක ලබා දෙන්නේ. හරිද? මේ එයාට ලැබෙන inputs අනුව. එතකොට ඒ output එක හරි බිඳුව හරි හරිද එන්නේ ඩිජිටල් අවුට්පුට් එකක්. හරි මේවා මේ ඩිජිටල් කම්පෝනන්ට්ස් නේ ලොජික් ගේට්ස් කියන්නේ. හරිද? ඉතින් එන්නේ මෙතනින් අවුට්පුට් එක විදිහට එන්නේ එක හෝ බිඳුව. හරිද? මොකද XOR ගේට් එකක් වැඩ කරන්නේ ඉන්පුට් දෙක සමානයි නම් අවුට්පුට් එක බිඳුවයි. ඉන්පුට් දෙක වෙනස් නම් අවුට්පුට් එක එකයි. හරි? එක හෝ බිඳුව. එතකොට මේ අවුට්පුට් පින් එකෙන් එන ලබා දෙන අවුට්පුට් එක ගිහිල්ලා කනෙක්ට් කරන්න ඕනේ ඩිජිටල් පින් එකකට. මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ ඕනෑම ඩිජිටල් පින් එකකට ඔයාලට කනෙක්ට් කරන්න පුළුවන්. මෙතන නම් කනෙක්ට් කරලා තින්නේ මෙන්න මේ පින් එකට. හරිද? ඉතින් අපි මේ ඩයග්‍රෑම් එකේ තියෙන විදිහටනේ අපිට ඕන ඒවට කනෙක්ට් කරන්න බෑ. දැන් මේ ඩයග්‍රෑම් එකේ කනෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ 2 කියලා ගහලා තියෙන පින් එකට. හරි. right. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මේ මොකද්ද මේ? ඊට පස්සේ කියලා තියෙනවා the gate's output is read by the microcontroller and an external LED indicate the result. දැන් අපි දන්නේ කොහොමද මේ XOR gate එකෙන් බිඳුව ඇවිල්ලාද එක ඇවිල්ලාද කියලා අපි දන්නේ නැහැනේ. ඒක පෙන්වන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් අපි දෙන ප්‍රෝග්‍රෑම් එක අපි කෝඩ් එකක් දෙනවනේ. ඒ කෝඩ් එක ප්‍රොසෙස් කළා LED එකකින් පෙන්නනවා එකද බිඳුවද කියලා. එක නම් LED එක පත්තු වෙනවා. නැත්නම් LED එක XOR gate එකෙන් එන අවුට්පුට් එක බිඳුව නම් LED එක ඕෆ් වෙලා තියෙනවා. හරිද? මේ තියන්නේ LED එකට කරන්ට් එක එන්නේ මේ කමාන්ඩ් එකක් විදිහට. හරිද? ඒ කන්ටිනියස් කරන්ට් එකක් නෙමෙයි LED එකට ලැබෙන්නේ. ඒක එන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් මේ සිටුේෂන් එක අනුව මේ XOR gate එකෙන් එක එනවනම් මෙතන මේ අට කියන ඩිජිටල් පින් එක හරහා මේ LED එකට කරන්ට් එක එනවා. හරිද? එතන දාලා තියෙනවා මේ
රෙසිස්ටර් එකක් මේ පවර් එක වැඩි හින්දා මේ ලෙඩ් එක පිච්චෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ ලෙඩ් එක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. අට පේනවා ග්‍රවුන්ඩ් කරනවා. ඒක පෙන්වන්නේ මෙහෙම පල්ලෙහාට හැම ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එකකම පල්ලෙහාට ඊතලයක් දැම්මහම ඒක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා කියලා තමයි ඒ පෙන්වන්නේ. හරි දැන් මෙතන බලන්න මේ EXO logic IC එකත් මෙන්න මේ පල්ලෙහාට ඊතලයක් දාලා ග්‍රවුන්ඩ් කරලා තියනවා කියලා පෙන්නනවා. මොකද මේක ඇවිල්ලා GND මේ ග්‍රවුන්ඩ් කරන පින් එකනේ. මොකද මේ මෙතන තියෙන්නේ 7 වෙනි පින් එක. ඒකෙන් තමයි ග්‍රවුන්ඩ් කරන්නේ. හරිද? ඊට අමතරව මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකත් කරන්ට් මයික්‍රෝ කන්ට්‍රෝල් එකටත් පවර් සප්ලයි එක දෙන්න ඕනේ. අනේ හින්දා මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ මේ 5V කියලා ගහලා තියෙන පින් සියල්ලම ඒ මේ පවර් සෝස් එකට අදාළ පවර් සෝස් එකට කනෙක්ට් කරන්න ඕනේ. මේ තියෙන්නේ 5 වෝල්ටේජ් ලයින් එක. පවර් සෝස් එකට කනෙක්ට් කරන්න ඕනේ සියලුම පින්. එතකොට තමයි මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ පාර්ට්ස් ගොඩාක් තියෙනවා. ROM එක, RAM එක ඔය වගේ පාර්ට්ස් ගොඩාක් සිස්ටම් ක්ලොක් එක ඔය වගේ පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් ගොඩක් තියෙනවා. ඒවට කරන්ට් එක ඕනේ. එතකොට මේ 5V කියලා ගහලා තියෙන පින් සියල්ලම මේ පවර් සෝස් එකට කනෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මේ GND කියලා ගහලා තියෙන පින් සියල්ලම ග්‍රවුන්ඩ් කරන්න ඕනේ. ග්‍රවුන්ඩ් කරනවා කියලා අපි පෙන්වන්නේ මෙහෙම ඊතලයක් පල්ලෙහාට යොමු කරලා. දැන් මෙතන මේ ග්‍රවුන්ඩ් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම නැවත පල්ලෙහාට ඇවිල්ලා තින්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක මැද්දෙන් මෙහෙම ඉරක් ගහලා පෙන්වන්න බැරි හින්දා. හරිද? එතකොට මෙතන තව GND පින් එකක් තියෙනවා. ඒකත් මේ විදිහට පෙන්වන්න ඕනේ. එතකොට මේ logic IC එකේ මේ තියෙන්නේ 5 වෝල්ට් පින් එක. ඒක මේ පවර් සෝස් එකට මේ විදිහට කනෙක්ට් කරන්න. කනෙක්ට් කරලා පෙන්නලා තියෙනවා. හරි. ඉතින් දැන් ඔයාට මේක අඳින්න දෙන්න ස්කීමැටික් ඩයග්‍රෑම් එක already ඇඳලා තියෙන්නේ. ඔයාට තියෙන්නේ මේ සම්බන්ධයෙන් කෝඩ් එකක් දීලා තියෙනවා. ඒකේ හිස්තැන් පුරාන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් දැන් ඔයා පොඩ්ඩක් මේක එකපාරට කෝඩ් එක බලන්න යන්නේ නැතුව මේ ඩයග්‍රෑම් එක පොඩ්ඩක් ස්ටඩි කරන්න. හරිද? එකපාර කෝඩ් එක බලන්න ගියාම කන්ෆියුස් වෙනවා. හරිද? එතකොට මේ ස්විචර්ස් වලින් මේ XOR ගේට් එකට ලැබෙන්නේ ඩිජිටල් ඉන්පුට් එකක්. ස්විච් එක ඩිස්කනෙක්ට් වෙලා තිනකොට මේ වගේ බිඳුව කියලා තමයි යන්නේ. ස්විච් එක කනෙක්ට් වුණොත් මේ විදිහට කනෙක්ට් වුණොත් මෙන්න මේ බා එක ගිහිල්ලා මෙහෙම බැහුණොත් එහෙනම් මේ ස්විච් එක හරහා ඉන්පුට් පින් එකට එක කියලා තමයි ලැබෙන්නේ. ස්විච් එක ඩිස්කනෙක්ට් වෙලා තිබ්බොත් මේ විදිහට මේ ඉන්පුට් පින් එකට බිඳුව කියලා තමයි ලැබෙන්නේ. එතකොට ඉන්පුට් පින් දෙකට මේ XOR ගේට් මෙතන තියෙන්නේ ලොජික් මේක ලොජික් IC එකක් වුණාට මෙන්න මෙතන තියෙන්නේ XOR ගේට් එකනේ. XOR ගේට් එකේ ඉන්පුට් පින් දෙකනේ මෙතන තියෙන්නේ. XOR ගේට් හතරෙන් එක XOR ගේට් එකක ඉන්පුට් පින් දෙක. එතකොට දැන් මම මේ ස්විච් එකෙන් අපි හිතමු මේ ස්විච් එක වැහිලා තියෙනවා. මේ ස්විච් එක වැහුණාම මේ ස්විච් එකේ ඔන් වෙනවා. මේ ස්විච් එකෙන් එතකොට එක කියලා තමයි මේ ස්විච් එක කනෙක්ට් කරලා තියෙන පින් නම්බර් 2 එකට මේ ස්විච් එකෙන් එක කියලා තමයි මෙන්න මේ XOR ගේට් එකේ ඉන්පුට් පින් එකට යන්නේ. එතකොට මේ ස්විච් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට මේ ස්විච් එකෙන් මේ XOR ගේට් එකේ පින් නම්බර් 1 එකට යන්නේ බිඳුව කියලා. හරි. right. එතකොට මොකක්ද වෙයිද අවුට්පුට් එක? ඉන්පුට් දෙක වෙනස්නේ. එකකින් එක පින් එකකින් එක කියලා එනවා. අනිත් පින් එකෙන් බිඳුව කියලා එනවා. එහෙනම් XOR ගේට් එකේ ස්වභාවය තමයි අවුට්පුට් එක එකයි කියලා එන්නේ ඉන්පුට් දෙක වෙනස් නම්. ඒ එක කියන අවුට්පුට් එක මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ මෙන්න මේ පින් එකට ඉන්පුට් වෙනවා.
හරිද? ඉන්පුට් එකක් වෙනවා. මේ XOR ගේට් එකේ අවුට්පුට් එක මයික්‍රෝකන්ට්‍රෝලර් එකේ මෙන්න මේ පින් එක හරහා ඉන්පුට් වෙනවා. ඊට පස්සේ බලනවා මයික්‍රෝකන්ට්‍රෝලර් එක ඇතුලේ අපි ලියන ප්‍රෝග්‍රෑම් එකේ බලන්න ඕනේ මේ XOR ගේට් එක හරහා ලැබිච්ච ඒ ඉන්පුට් එක එකද බිඳුවද කියලා. හරිද? එකයි නම් අපි කමාන්ඩ් එක දෙන්න ඕනේ මේ බල්බ් එක මේ LED එක ඔන් වෙන්න කියලා. නැත්නම් අපි කමාන්ඩ් එක දෙන්න ඕනේ මේ බල්බ් එක ඔෆ් වෙලා තියෙන්න කියලා. හරි අපි බලමු කෝඩ් එක. එතකොට දැන් මෙතන පාවිච්චියට අරගෙන තියෙන ඩිජිටල් පින්ස් දෙකක් භාවිතයට අරන් තිනවා. පින් නම්බර් 2 එකයි පින් නම්බර් 8 එකයි. පින් නම්බර් 2 එකෙන් මොකද්ද ගන්නෙ? ඉන්පුට් එකක්. හරිද? XOR ගේට් එකේ අවුට්පුට් එක ඉන්පුට් කරනවා මයික්‍රෝකන්ට්‍රෝලර් එකට. එහෙනම් පින් නම්බර් 2 එක ඉන්පුට් එකක් ගන්න ඩිජිටල් ඉන්පුට් එකක්. හොඳේ. එකද බිඳුවද කියලා නෙන්නේ. ඩිජිටල් ඉන්පුට් එකක් ගන්න තමයි භාවිතා කරන්නේ. පින් නම්බර් 8 එකෙන් කමාන්ඩ් එකක් බල්බ් LED එකට දෙනවා. අවුට්පුට් කරනවා. එකද බිඳුවද? එක නම් ඔන් වෙනවා, බිඳුව නම් ඕෆ් වෙලා තියෙනවා. එතකොට මේ 8 කියන එක අවුට්පුට් එකක්. හරිද? අවුට්පුට් එකක් දීම සඳහා තමයි භාවිතා වෙන්නේ ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට් එකකට. එතකොට පින් නම්බර් 2 එක භාවිතා වෙන්නේ මේ වගේ ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට් එකක් විසින් ලබා දෙන ඉන්පුට් එක ලබා ගැනීම සඳහා. හරි අන්න ඒ විදිහට මේ දීලා තියෙන ඩයග්‍රෑම් එක ස්ටඩි කරන්න එකපාරට කෝඩින් වලට යන්න එපා. එතකොට ඔයා කන්ෆියුස් වෙලා කරගන්න බැරි වෙනවා. කන්ෆියුස් වෙන්නේ නැතුව මේක හිමීට ස්ටඩි කරන්න. මෙහෙම ඔයා මේ Arduino ගැන මයික්‍රෝකන්ට්‍රෝලර් එක මෙලෝ දෙයක් දන්නේ නැතුව මේ වගේ ප්‍රශ්නයක් කරන්න බෑ. ඔයාට ප්‍රොපර් නොලෙජ් එකක් තියෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් කරන්න. හරිද? මේ කිසිම දෙයක් නොදැන මේ වගේ ප්‍රශ්නයකට අත ගහන්න බෑ. හරියට නොහරි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. හරිද? මේ බාගෙට ඉගෙනගෙන අඩුවෙන් ඉගෙනගෙන මේ වගේ දේවල් කරන්න අමාරුයි. ඉගෙන ගන්න දෙයක් හරියට ඉගෙන ගන්න ඕනේ. හරි? රයිට්. අපි යනවා කෝඩින් එකට. හරි. හරි. ඉතින් දැන් අපි ඉස්සෙල්ලම අපේ කෝඩ් එකේ අපි කියන්න ඕනේනේ අපි මොනවාද මේ සඳහා මේ භාවිතා කරලා තියෙන පින් මොනවාද කියලා මයික්‍රෝකන්ට්‍රෝලර් එකේ. හරිද? මේ තියෙන්නේ දැන් මේ කහ පාටින් තියෙන්නේ හිස්තැන් පුරවන්න ඕන ඒවා. මම දැන් මේ හිස්තැන් පුරවලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ මේ පින් LED කියලා තියෙනවා. පින් LED ඉස්සෙල්ලාම අපි භාවිතයට ගන්න පින් දෙකක් තියෙනවා. ඒ දෙක අපි මේ විදිහට ඒවට නමක් දීලා ඩිෆයින් කරලා තියෙනවා. ඒක අත්‍යවශ්‍යම නැහැ වට. එහෙම කරනවා නම් ඉතින් හොඳයි. එතකොට 8 වෙනි පින් එකට 8 වෙනි පින් එක හරහා අපි කමාන්ඩ් එක දෙන්නේ LED එක on off වෙන්න. LED එක තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒකින්ද අපි මේ ක්වෙස්චන් එකේ ඒ 8 වෙනි පින් එකට දීලා තියෙන නම තමයි පින් LED කියන එක. ඊළඟට හරි. එතකොට පින් LED. එතකොට දැන් මෙතන හිස් තැනක් නේ තියෙන්නේ. හරි මෙතන තියෙන්නේ හිස් තැනක් පුරවන්න. එතකොට ඔයා පින් LED එක. එතකොට පින් LED එක මේ මොකටද කනෙක්ට් කරලා තියෙන්නේ? මොන ඩිජිටල් පින් එකටද කනෙක්ට් කරලා තියෙන්නේ? මේ 8ට. එතකොට ඔයාට මේ ඕන අංක මෙතනට දෙන්න බෑ. හරිද? මෙතනට දෙන්න ඕනේ 8 කියලා. හරි? මේ ඔයාට ඕන හිතෙන ඒවා දාන්න බෑ. මේ ඩිජිටල් පින් ඕන තරම් තියෙනවා. හැබැයි මොන ඩිජිටල් පින් එකටද LED එක කනෙක්ට් කරලා තියෙන්නේ? 8ට. හරි. ඊළඟට දැන් මෙතනත් මේ 2 කියලා පේපර් එකේ නෑ. පේපර් එකේ හිස් තැනක් තියෙන්නේ. ඊළඟට පින් XOR out. පින් XOR out. ඒ කියන්නේ මෙන්න මේ XOR ගේට් එකෙන් එන අවුට්පුට් එක දෙන අවුට්පුට් එක බෝඩ් එකට ඉන්පුට් එකක් වෙනවා. මේ XOR ගේට් එකේ අවුට්පුට් පින් එක මොකටද කනෙක්ට් කරලා තියෙන්නේ? දෙකට. හරිද? මේ නමින් පේනවනේ ඔයාට මේ XOR out.
නමින් හොයාගන්න පුළුවන් මේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මේ XOR gate එකේ output එක කනෙක්ට් කරලා තියෙන්නේ මොන පින් එකටද? දෙකට. හරිද? ඒකින්ද මේ ඕන මේ අංක ඔයාට භාවිතා කරන්න බෑ. හරි මේ එකකට 0.5 ගානේ දීලා තියෙනවා. ඊළඟට අපි යනවා void setup function එක ඇතුළට. ඒකේ ගිහිල්ලා අපි අනිවාර්යෙන් කියන්න ඕනේ pin mode එක inputද outputද කියලා. මොකද අපි දන්නවා digital pin එකක් භාවිතා කරන්න පුළුවන් input සහ output කියන දෙකටම අපිට digital pin එකක් භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට pin led එක. හරිද? මේ pin mode කියන function එකේ තමයි අපි මේක ඉන්පුට්ද අවුට්පුට්ද කියලා මේ කියන්නේ. එතකොට මේකේ පැරාමීටර්ස් දෙකක් ගන්නවා. පළවෙනි පැරාමීටර් එකෙන් අපි පින් එක මොකක්ද කියලා දෙන්න ඕනේ. අපි දැන් පින් එකට නමක් දීලානේ තියෙන්නේ. හරිද? එක්කෝට පින් එකේ අංකෙ දෙන්න පුළුවන්. දැන් අපි මේ වෙනකොට already පින් එකට නමක් දීලා තියෙනවා. හරිද? ඔයාට මේ හරි. පින් ලෙඩ් එක. දැන් මෙතන තියෙන්නේ හිස් තැනක්. හරිද? මෙතන ෆිල් කරලා නැහැ. පින් ලෙඩ් එක. එතකොට පින් ලෙඩ් එක ඔයා මොකටද භාවිතා කරන්නේ? අවුට්පුට් එක දෙන්න. හරි ලෙඩ් එකට අවුට්පුට් එක දෙන්න. හරිද? එතකොට ඔයා මේක අවුට්පුට් කියලා ලියන්න ඕන. හරිද? ඉතින් මේවා කැපිටල් වලින් ලියන්න මේක කේස් සෙන්සිටිව් ලැන්ග්වේජ් එකක් සිම්පල් කැපිටල් මේ හරියට දෙන්න ඕනේ. මේ ඔයාට ඕන විදිහට මේ කෝඩින් ලියන්න බෑ. කෝඩින් වල සින්ටැක්ස් එකක් තියෙනවා. හරිද? පින් ලෙඩ් එක අවුට්පුට් ඔක්කොම කැපිටල් වලින් ලියන්න. ඊළඟට මෙතන ඊළඟට දීලා තියෙනවා pin XOR out. හරිද? මේ එතකොට මෙන්න මේ දෙවෙනි pin එකට දීලා තියෙන නම තමයි pin XOR out කියන එක. ඒ XOR gate එකේ output එක connect වෙන pin එක. එතකොට XOR gate එක හරහා ඒ pin එක input එකක් තමයි ලබා ගන්න. අපි කියන්න ඕනේ අපේ code එකේ ඒක input එකක් ලබා ගන්න pin එකක්. හරිද? electronic component එකකින් ලබා දෙන value එක input එක ලබා ගැනීම සඳහා තමයි මේ pin එක භාවිතා කරන්නේ. ඒක input pin එකක්. එතකොට මේක pin led කියන්නේ output pin එකක්. ඒක භාවිතා කරන්නේ electronic component එකකට output එක ලබා දීම සඳහා. හරිද? හරි මේකට 0.5 ගානේ දීලා තියෙනවා. හරිද? right. දැන් අපි void loop function එකට යනවා. ඒකෙන් වෙන්නේ ඔයා මේ board එකට මේ microcontroller එකට ලබා දෙන current එක disconnect වෙනකම් නැවත සිද්ධ විය යුතු දේවල් තමයි void loop function එකේ ඔයා define කරන්න ඕනේ. හරිද? මොනවද කරන්න ඕනේ? නැවත මේ digital read function එකෙන් කරන්නේ digital input මේ digital pin එකක් හරහා එන input මේ value එක read කරන එක. හරිද? digital pin එකක් හරහා එන value එක read කරන එක. එතකොට මොන පින් එකේ නමද අපි මෙතනට දෙන්න ඕනේ? මොන ඩිජිටල් පින් එක හරහාද මයික්‍රෝ කන්ට්‍රෝල් එකට ඉන්පුට් එක එන්නේ? මෙන්න මේ පින් XOR out කියන පින් එක හරහා පින් නම්බර් 2 එක හරහා. හරිද? අපි මේ පින් නම්බර් 2 එකට දීපු නම නෙමෙයි දීලා තියෙන නමනේ කෝඩ් එකේ. එතකොට අපි කියනවා මෙන්න මේ පින් එක හරහා මෙන්න මේක හිස් තැනක් ඔයාලට මේක පුරවන්න තියෙනවා. එතකොට මේක තමයි දාන්න ඕනේ හරියට සිම්පල් කැපිටල් පාවිච්චි කරන්න. මෙන්න මේ පින් එක හරහා එන වැලියු එක අරගන්න. මෙන්න මේ පින් එක හරහා එන මේ වැලියු එක අරගෙන ඩිජිටල් වැලියු එකක් එන්නේ එකද බිඳුවද එක හෝ බිඳුව එකයි ඩිජිටල් රීඩ් ෆන්ක්ෂන් එක මෙතනට කෝල් කරලා තියෙන්නේ ඊට පස්සේ
එයා ඒ වැලියු එක රීඩ් කළා ඒ පින් එක හරහා එන වැලියු එක රීඩ් කළා රිටර්න් කරනවා මොකක්ද ඒ වැලියු එක කියලා. එයා ඒ රිටර්න් කරන වැලියු එක අපි හිතමු එක කියලා. එයා ඒ රිටර්න් කරන වැලියු එක මෙන්න මේ වේරියබල් එකට ගිහිල්ලා අසයින් වෙනවා. වැලියු කියන වේරියබල් එකට. මේක වේරියබල් එක. හරිද? මේ වැලියු කියන වේරියබල් එකට ගිහින් අසයින් වෙනවා. ඉතින් ඔයාගේ කෝඩින් නොලෙජ් එක ඉම්පෝටන්ට්. දැන් මේ ලැන්ග්වේජ් එක වෙනස්. ඒ වුණාට ඔයා Python වල ෆන්ක්ෂන්ස් උපරිමයටම ඉගෙන ගත්තනේ. හරිද? ඉතින් ඔයා මේ කෝඩින් වලට එනකොට ඒ Python වල ඒ ෆන්ක්ෂන්ස්, කන්ඩිෂන්ස්, ලූප්ස් ඒවා හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. නැත්තම් මේ පාඩම කෝඩින් තේරුම් ගන්න අමාරු කෙනෙකුට කෝඩින් බැරි කෙනෙකුට මේ පාර්ට් එක බැරුව යනවා. හරිද? right. දැන් බලන්න ඕනේ if condition එකකින් if value එකේ තියෙන ඒ value කියන variable එකේ තියෙන ඒ value එක numerical value එක එකයිද කියලා බලන්න ඕනේ. එකයිද? එකයි නම් මොකද්ද කරන්න ඕනේ? අපි command එක දෙන්න ඕනේ led light එක on වෙන්න කියලා. led light එක on වෙන්න කියලා command එක දෙන්න ඕනේ. අපි කොහොමද ඒක කරන්නේ? මොන function එක හරහාද අපි ඒක කරන්නේ? digital write කියන function එක හරහා. හරිද? digital write කියන function එක හරහා. ඒ digital write කියන function එක parameters දෙකක් ගන්නවා. මොන පින් එක හරහාද command එක යවන්න ඕනේ. සහ මොකද්ද සබ්මිට් කරන වැලියු එක එකද බිඳුවද හරිද එතකොට මොන පින් එක හරහාද ඔයාලට මෙතන ඩිරෙක්ට්ලි පින් එකේ අංකය දෙන්න පුළුවන් දැන් එහෙම අවශ්‍ය නැහැ මොකද අපි මේ පින් එකේ අංකයට නමක් දීලා තියෙනවා මොකද්ද අපි දීලා තියෙන නම පින් ලෙඩ් හරිද අපි ලෙඩ් බල්බ් එකට මේ කමාන්ඩ් එක සබ්මිට් කරන්නේ මේ පින් ලෙඩ් කියන පින් එක හරහා 8 හරිද පින්ලෙට් කියන්නේ 8 වෙනි පින් එක. දැන් 8 කියලා මෙතන 8 කියලා දුන්නත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා එකට නමක් දීලා තියෙනවානේ. හරිද? ඊළඟට මොකද්ද දෙන්න ඕනේ? ඔන් වෙන්න කියලා. හරිද? කොහොමද අපි දෙන්නේ? හයි. ඔන් වෙන්න කියලා දෙනවා නම් හයි. එතකොට බල්බ් එක ඔන් වෙනවා. හරිද? ලෙඩ් එක ඔන් වෙනවා. else කියන්නේ මෙන්න මේ exo output එක බිඳුවයි කියන එක. හරිද? එහෙනම් value එකට assign වෙන්නේ exo out මේ exo out කියන pin එක හරහා එන්නේ බිඳුව. එතකොට value එකට assign වෙන්නේ බිඳුව. else එහෙනම් led එක off වෙලා තියෙන්න ඕනේ. හරිද? එහෙනම් අපි මොන මේ පින් එක හරහාද කමාන්ඩ් එක සබ්මිට් කරන්න ඕනේ? පින් ලෙට් කියන පින් එක හරහා. ඒ කියන්නේ පින් නම්බර් 8 හරහා. අපි මොකක්ද යාට කියන්න ඕනේ? off වෙන්න කියලා. කොහොමද off වෙන්න කියලා කියන්නේ? low. හරිද? හරි. මේකේ තව පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. What is the output of the circuit when S1 and S2 are in the positions shown below? S1 එක close. ඒ කියන්නේ S1 එක switch on වෙලා තියෙන්නේ. S2 එක disconnect වෙලා තියෙන්නේ. එතකොට S1 එක on වෙලා තියෙනවා කියන්නේ S1 එකෙන් XOR gate එකට input වෙනවා එකක්. S2 එක disconnect වෙලා තියෙනවා කියන්නේ switch off state එක. එතකොට S2 එකෙන් XOR gate එකේ අනිත් input terminal එකට එන්නේ බිඳුවයි කිය. එහෙනම් ඉතින් LED එක මොකද්ද වෙන්නේ? on වෙනවද off වෙනවද? XOR gate එක එතකොට XOR gate එකේ output terminal එකෙන් එන්නේ XOR gate එක මේ වගේනේ. හරිද? එක S1 වලින් එකයි කියලා එනවා. S2 වලින් S2 disconnected බිඳුවයි කියලා එනවා. එතකොට input දෙක වෙනස් හින්දා XOR gate එකෙන් එළියට එන්නේ එකයි කියලා.
අපි අර කෝඩ් එකේ දීලා තියෙනවා XOR gate එකෙන් එන දෙන ඉන්පුට් එක එකයි නම් ලෙඩ් එක ඔන්න එන්න කියලා. හරිද? මේ if the value equals 1 digital write pin led high. එහෙනම් මේ LED එක on වෙනවා. The LED turns on. අන්න ඒ වගේ ඔයා logically හිතන්න ඕනේ. හරි. State two differences between a microcontroller and microprocessor. හරිද? දැන් මේ microcontroller එක තරම් මේ microprocessor එක අපි CPU එක කියලා කියනවා microprocessor එක තරම් microcontroller එක powerful නෑ. microcontroller එක අර ඔයා Arduino එකේ අර මැද තියෙන IC එක හරිද? අර මේ මගේ ළඟ දැන් නැහැ පෙන්නන්න. Arduino board එක මෙතන නැහැ. ඒකේ අර මැද තියෙන IC එක තමයි microcontroller එක කියලා කියන්නේ. ඕක ඇතුලේ පොඩි electronic components ගොඩාක් තියෙනවා. හරිද? ඕක ඇතුලේ තියෙනවා CPU එක තියෙනවා. ඕක ඇතුලේ තමයි RAM එක තියෙන්නේ, ROM එක තියෙන්නේ, input output ports ටික ඔය ඔක්කොම ඔය chip එක ඇතුලේ තමයි තියෙන්නේ. හරිද? හැබැයි microprocessor එක ගත්තොත් ඒකේ CPU එක විතරයි තියෙන්නේ. CPU එකයි තව ඇතුලේ cache memories registers ඒවා තියෙනවා. ඊට අමතරව RAM එක ROM එක microprocessor එකෙන් එළියේ motherboard එකේ තමයි connect වෙලා තියෙන්නේ. මේ microcontroller එකේ එහෙම නෙමෙයි. RAM එක ROM එක ඔක්කොම microcontroller එක ඇතුලේ තියෙන්නේ. මේ එතකොට micro මේ processor එකේ CPU එක විතරයි තියෙන්නේ. ඉතුරු ඒවා එළියෙන් තියෙන්නේ. හරිද? input output devices ඔක්කොම motherboard එකට externally තමයි connect වෙන්නේ. හරි. එතකොට මේකේ දෙකක් අහලා තියෙනවානේ. microcontroller එකෙන් කරන්නේ මොකක් හරි specific task එකක්. microcontroller එකෙන් එකපාර වැඩ ගොඩකට පාවිච්චි කරන්න බෑ. අපි code එක ලියන්නේ. අපි ලියන code එක අපි මොකක් හරි එක වැඩක් යම්කිසි specific task එකක් කරන්න තමයි අපි code එක ලියන්නේ. ඊට පස්සේ අපි මේ code එක microcontroller එකට USB cable එකක් හරහා submit කරනවා. ඊට පස්සේ code එක ගිහිල්ලා microcontroller එක ඇතුලේ තියෙන ROM එකේ store වෙනවා. ඊට පස්සේ එයා වැඩ කරන්නේ code එක line by line execute කරනවා. එතකොට අපිට පේනවා microcontroller එකෙන් අපිට අවශ්‍ය වැඩේ වෙනවා කියලා. එතකොට එයාට පුළුවන් ඒ වැඩේ කරන්න විතරයි. හැබැයි CPU එක එහෙම එකකට නෙමෙයිනේ හදලා තියෙන්නේ microprocessor එක. ඒක අපිට එක වැඩ ගොඩාක් කරන්න භාවිතා කරන්න පුළුවන්. දැන් microprocessor එකනේ computer එකේ තියෙන computer එක අපිට මේ මොකක් හරි එක වැඩකට විතරක් නෙමෙයිනේ පාවිච්චි කරන්න පුළුවන්. අපි කොයිතරම් වැඩ කරගන්නවද computer එකේ. හරිද? right. ඉතින් ඕක තමයි microcontroller එකයි microprocessor එකයි වෙනස්කම් දෙකක් සඳහන් කරනවාම අපිට ඔන්න ඔය වගේ සඳහන් කරන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ විස්තරයක් දීලා schematic diagram එක අඳින්න කියලා කියනවා. හරි. හරි. දැන් මට හිතුණා මේ පොඩ්ඩක් වෙනස් දේවල් ටිකක් දෙන්න හැමදාම හැම පේපර් එකක්ම බැලුවොත් light intensity එක measure කරනවා දුර measure කරනවා temperature එක measure කරනවා ඔය වගේනේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් දෙන්න ඕනේ කියලා හිතුවා. දැන් ඕනම දෙයක් දීලා හරියට මේ විස්තරය දුන්නාම ඕනම කෙනෙකුට ඒ ඕනම ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එක මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකට කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් ඔයාට කියනවා you are given the components shown in figure 1.
ඉකවන්නේ මොකද්ද මේ ෆෑන් එකක් ගෙදර තියෙන normal ෆෑන් එකක්ද නැහැ CPU ෆෑන් එකක් ඒකේ පෝට් 4ක් තියෙනවා හරිද 4 wire CPU ෆෑන් හරි දැන් මේ වගේ එකක් දුන්නාම බය වෙන්න දෙයක් නැහැ හිමීට මේ ප්‍රශ්නේ කියවන්න හරිද මේ බය වෙලා නේ මේක අමුතු එකක් මේක මේ කවදාවත් දැකලා නැති එකක් එහෙම ප්‍රශ්නයක් නැහැ මේක හිමීට කියවන්න මොනවද මේ කියලා තින්නේ කියලා හරිද? මේක බලපු ගමන් ඔයා දන්න දෙකක් තියෙනවා. එකක් තමයි ground එක, GND එක. මේක ගිහිල්ලා ground කරන්න ඕනේ. VCC, VCC කියන්නේ මේක ගිහිල්ලා 5 volt එකට connect කරන්න ඕනේ. අනිත් දෙක තමයි ඔයා දන්නේ නැත්තේ. දන්නේ නැත්නම් ඒක ප්‍රශ්නේ කියලා තියෙන්නේ බෑ මොකටද භාවිතා කරන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. හරිද? මේ අනිත් gadget එකත් ඒකත් අමුතු එකක්. ඒකෙත් දෙකක් දන්නවනේ. එකක් ground කරන්න ඕනේ. අනිත් එක මේ ගිහිල්ලා 5 volt වලට කනෙක්ට් කරන්න ඕනේ. හරිද? මේ තියෙන්නේ මේකට කියනවා පොටෙන්ෂියෝමීටර් කියලා. ඒකේ මේ සිම්බල් එකත් ඔයාට මේ දීලා තියෙනවා. ඒ පොටෙන්ෂියෝමීටර් එකේ සිම්බල් එකක් දීලා තියෙනවා. ඒක මේ විදිහට මේ අර රෙසිස්ටර් එකකට මේ විදිහ මේක තමයි ඒකේ සිම්බල් එක ඔයාට තියෙන මේක බලාගෙන අඳින්න. හරිද? මේක පැත්තක් 5 volt වලට කනෙක්ට් කරන්න ඕනේ. අනිත් පැත්ත ground එකට කනෙක්ට් කරන්න ඕනේ. අපි බලමු මේ output pin එකෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඒක ප්‍රශ්නේ කියලා තියෙන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැනේ මොකද්ද මේ වෙන්නේ කියලා. හරි. එතකොට figure 2 potentiometer. මේක පාවිච්චි කරන්නේ ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න. හරිද? මේ තියෙන්නේ මේ knob එක මේකෙන් ඔයාලට පුළුවන් ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න. දැන් මෙච්චර කල් අපි කරේ on off කරන එක. එතකොට මේක on off කරන්න නැතුව ෆෑන් එක on off කරන්න නැතුව ස්පීඩ් එක අඩු වැඩි කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඊළඟට figure 3 microcontroller. අපි දන්න එක තමයි මේ දීලා තියෙන්නේ. හරි ඔයාට මේක දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. දැන් මෙතන නම් මයික්‍රෝ කන්ට්‍රෝලර් එක දීලා තියෙනවා. ඔයාට දීලා නැත්තම් ඔයාට මේ වගේ එකක් තනියම ඇඳගන්න පුළුවන් වෙන්න ඕන. මේ පින් ටික හරියට නම් කරලා ඒ මේක හරියට ඇඳ ගන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕන මේ වෙනකොට. හරි. right. අපි බලමු මොකද්ද මේකෙන් කරන්න කියලා. Using the potentiometer, you can adjust the fan speed by rotating its knob. හරිද? ඒක තමයි මම දැන් කිව්වේ මේ knob එක rotate කරලා හෙට මෙහෙට මේ fan එකේ speed එක අඩු වැඩි කරගන්න පුළුවන්. The potentiometer's output pin provides an analog signal. මේකෙන් ඇනලොග් සිග්නල් එකක්ලු දෙන්නේ මේ පොටෙන්ෂියෝමීටර් එකේ අවුට්පුට් පින් එක ඇනලොග් සිග්නල් එකක් දෙනවලු. එතකොට ඒක ඒ සිග්නල් එක මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට ඉන්පුට් වෙන්න ඕනේ. කොහෙටද ඩිජිටල් පින් වලටද ඇනලොග් පින් වලටද? නෑ මේක ඇනලොග් සිග්නල් එකනේ. ඇනලොග් සිග්නල් එක නම් ගිහිල්ලා මේ A0 to A5 කියන ඕනම පින් එකකට ඔයාට කනෙක්ට් කරන්න පුළුවන්. හරිද? දැන් ඔයාට ඒකත් පුළුවන් නේ අයියෝ. දැන් ඔයා already මේ පොටෙන්ෂියෝමීටර් එක RD මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. හරිද? දැන් ඔයා දන්නවා කොහොමද කනෙක්ට් කරන්නේ කියලා. That tells the microcontroller how much to adjust the fan speed. ඒ අවුට්පුට් පින් එකෙන් තමයිලු මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට කියන්නේ ෆෑන් එකේ ස්පීඩ් එක විය යුත්තේ කුමක්ද? හරිද? ඉතින් ඔයා ඒක කොහොමද වෙන්නේ කොයි වගේද කියලා ඔයා හිතන්න යන්න ඕනේ නැහැ. ඔයාට මේ කෝඩ් එක ලියන්න නෙමෙයිනේ දීලා තියෙන්නේ මේ ටික කනෙක්ට් කරන්නනේ. හරිද? right. The microcontroller provides the speed command to the fan through the fan's control pin. මේ ෆෑන් එකේ
කන්ට්‍රෝල් පින් එකෙන්ලු මේ කන්ට්‍රෝල් පින් එකෙන්ලු මයික්‍රෝ කන්ට්‍රෝල් එකෙන් ෆෑන් එකට කමාන්ඩ් එක දෙන්නේ කොයි තරම් එයාගේ ස්පීඩ් එක අඩු වැඩි කළ යුතුද කියලා. එහෙනම් මොකක්ද ඒක මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකෙන් මේ ෆෑන් එකට ඉන්පුට් කරනවා මයික්‍රෝ කන්ට්‍රෝල් එකෙන් අවුට්පුට් කරනවා මොකක් හරි ඩේටා එකක් මොනවා හරි ඩේටා එකක් අවුට්පුට් කරනවා ඒක මේ ෆෑන් එකේ කන්ට්‍රෝල් පින් එකට මේ පින් නම්බර් 4 එකට ඉන්පුට් වෙන්න ඕනේ කන්ට්‍රෝල් පින් එක හරහා ඉන්පුට් වෙන්න ඕනේ එතකොට ඒ අනුව ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වැඩි වෙනවා හරිද එතකොට RPM කියන්නේ මොකද්ද the RPM pin of the fan sends a signal to the microcontroller. මේ RPM pin එකෙන් signal එකක් microcontroller එකට දෙනවලු. signal එකක් microcontroller එකට. ඒ කියන්නේ මේකෙන් මේ signal එකක් microcontroller එකට දෙනවා. හරිද? ඒ කියන්නේ ඉන්පුට් එකක් යනවා RPM එකේ මයික්‍රෝකන්ට්‍රෝලර් එකට ඉන්පුට් එකක් යනවා. හරිද? right. Which uses it to calculate the fan speed. rotations per minute. මිනිත්තුවකට කොච්චරක් කැරකෙනවද? වට කීයක් මේක කැරකෙනවද? හරිද? මේ ෆෑන් එක වට කීයක් කැරකෙනවද මිනිත්තුවකට? හරි. අන්න ඒක කැල්කුලේට් කළා මෙන්න මේ RPM පින් එක හරහා මයික්‍රෝ කන්ට්‍රෝල් එකට ලබා දෙනවා කීයද කියලා. and display it on the serial monitor. එතකොට අපි ඒ RPM value එක කොහෙන්ද බලාගන්නේ? serial monitor එකට ගිහිල්ලා බලා ගන්න ඕනේ කෝඩ් එකෙන් යම්කිසි කැල්කුලේෂන් එකක් කරලා ඒවා මුකුත් අදාළ නැහැ. කෝඩ් එකක් මෙතන නැහැ. ඒ RPM එක අපිට serial monitor එකෙන් බලා ගන්න පුළුවන්. හරිද? දැන් අපි දන්නේ නැහැ මේ වෙනකන් මේ කන්ට්‍රෝල් පින් එකයි RPM පින් එකයි මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ කොහෙටද කනෙක්ට් කරන්න ඕනේ කියලා. ඒක ඩිජිටල් පින් එකකට කනෙක්ට් කරන්න ඕනේද ඇනලොග් පින් එකකට කනෙක්ට් කරන්න ඕනේද කියලා තාම අයිඩියා එකක් නැහැ. අපි බලමු ඊළඟට මොකද්ද කියලා තියෙන්නේ කියලා. Both RPM and control pins use digital signals only. මේවා digital signals. හරිද? දැන් ප්‍රශ්නේ කියලා තියෙනවානේ මේවා digital signal කියලා. එතනින් එහා දෙයක් ඔයා හිතන්න යන්න අවශ්‍ය නැහැ. මේවා මෙයා ලබා ගන්න දැන් මේ control pin එක මේ ලබා ගන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් ස්පීඩ් එක ෆෑන් එක කොයිතරම් වේගෙන් මේ රොටේට් වෙන්න ඕනේද කියන ස්පීඩ් එක. ඒක ඩිජිටල් සිග්නල් එකක් විදිහටලු ගන්න. හරිද? එතනින් එහා දෙයක් ඔයා හිතන්න ඕනේ නැහැ. එහෙනම් ඩිජිටල් අවුට්පුට් එකක්. මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් මේ කන්ට්‍රෝල් පින් එකට දෙන්න ඕනේ ඩිජිටල් අවුට්පුට් එකක්. හරිද? ඊට පස්සේ RPM එකත් වේගය තප්පරයට රොටේෂන්ස් කීයද කියලා කියන ඒ ඉන්ෆර්මේෂන් එක ඩිජිටල් විදිහට ඩිජිටල් සිග්නල් එකක් විදිහට තමයි බෝඩ් එකට ලබා දෙන්නේ. ඒ කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකට ලබා දෙන්නේ. එහෙනම් ඒක ඩිජිටල් ඉන්පුට් එකක්. හරිද? දෙකම ඩිජිටල්. තව පොඩි දෙයක් කියලා තියෙනවා. hint. The control pin receives a PWM digital signal. හරි. දැන් මේක මේ ෆෑන් එක අර ඔන් වෙනවා ඕෆ් වෙනවා එහෙම එකක් නෙමෙයිනේ. මේක ග්‍රැජුවලි අඩු වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ඩෝන් ගාලා ෆෑන් එක ඕෆ් වෙනවා. ඩෝන් ගාලා ඔන් වෙනවා. එහෙම එකක් නෙමෙයිනේ මෙතන වෙන්නේ. ඒක හින්දා මේක ඔයා මේ කන්ට්‍රෝල් පින් එකට මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන්
ඔව් ඩිජිටල් සිග්නල් එක ඉන්පුට් කරන්න ඕනේ. හරිද? PWM මේ ඩිජිටල් පින් එකක් හරහා PWM මේ මෙන්න මේ ගහලා තියෙන මේ මෙතන මේ සිම්බල් එක මෙහෙම ඇඳලා මේ පෙන්නලා තියෙනවා. එතකොට මේ බෝඩ් එකේ තියෙන පින් 11 පින් නම්බර් 10 9 6 5 3 මේ ඕනම පින් එකකට ඔයාට පුළුවන් මේ කන්ට්‍රෝල් පින් එක කනෙක්ට් කරන්න. අනිත් ඒ වගේ කනෙක්ට් කරොත් එහෙම අනිත් ඩිජිටල් පින් වලට කන්ට්‍රෝල් පින් එක කනෙක්ට් කරොත් එහෙම ෆෑන් එකට ඔන් වෙන්නයි ඕෆ් වෙන්නයි විතරයි කමාන්ඩ් එක දෙන්න පුළුවන්. ෆෑන් එක අඩු වැඩි කරන්න ඕන ආකාරයේ සිග්නල් එකක් දෙන්න පුළුවන් මේ PWM ඩිජිටල් පින්ස් හරහා විතරයි. හරි. දැන් ඔයාලට මේක අඳින්න තියෙන්නේ. මට මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇඳ ඉන්න බෑ මම මේක කොපි කරලා ගත්තා. හරි ඔන්න මේ විදිහට මයික්‍රෝ කන්ට්‍රෝල් එක කොපි කරලා ගත්තා. right. හරි. දැන් ඔක්කොටම කලින් අපි මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකට පවර් එක දෙන්න ඕනේ. අනිත් ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් කනෙක්ට් කරන්න කලින් මේකට පවර් එක දෙන්න ඕනේ. හරි. මම ඔන්න මේකට මෙතනින් පටන් ගන්න. මේක තමයි power source එක. මේක මෙහෙම මම උඩින් ඊතලයක් ඇඳලා පෙන්නනවා. මේක 5V. හරි. ඊට පස්සේ මම මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ සියලුම 5V pins ටික කනෙක්ට් කරනවා 5 volt වලට. ඊපස්සේ මේ පැත්තෙනුත් තියෙනවා 5V pin එකක්. ඒක ගිහිල්ලා මම මේ power source එකට කනෙක්ට් කරනවා. ඊට පස්සේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ground කරන්න ඕනේ. මම ඒකට නිල් පාට යූස් කරනවා. මේ ground pin දෙකක් තියෙනවා. මෙහෙම ගිහිල්ලා එකක් මෙහෙම ground කරනවා. අනිත් එක අපිට කෙලින්ම පල්ලෙහාට මෙහෙම ground කරන්න පුළුවන්. හරි. right. ඊට පස්සේ දැන් මම CPU එක කනෙක්ට් කරන්න යන්නේ. ඔයාට කැමති එකක CPU ෆෑන් එක. නැත්නම් ඔයාට මේ පොටෙන්ෂියෝමීටර් එක කනෙක්ට් කරන්න පුළුවන්. හරි. කැමති එකක් අපි ඉස්සෙල්ලා ඕනම් පොටෙන්ෂියෝමීටර් එක කනෙක්ට් කරමු. අපි බලමු පොටෙන්ෂියෝමීටර් එකේ සිම්බල් එක කොයි වගේද කියලා මෙන්න මෙහි දීලා තිබ්බනේ. මේ තියෙන්නේ මේක තමයි සිම්බල් එක. ඔයාට ඉතින් මේක දිහා බලාගෙන කනෙක්ට් කරන්න තියෙන්නේ. හරි. අපි මේකට black color ගමු. හරි මේ තියෙන්නේ පොටෙන්ෂියෝමීටර් එක. මේ වගේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. එක පැත්තක් ගිහිල්ලා ground කරන්න ඕනේ. හරිද? මේ තියෙන්නේ. මේක GND කියලා දාන්න. හරිද? දැන් මේ පොටෙන්ෂියෝමීටර් එකට අනිත් පැත්තෙන් කරන්ට් එක එන්නේ පොසිටිව් කරන්ට් එක එන්නේ කමාන්ඩ් එකක් විදිහට නෙමෙයි. ඒකට මේ පොටෙන්ෂියෝමීටර් එකට කන්ටිනියුවස් කරන්ට් සප්ලයි එකක් ඕනේ. නැතුව මේ පින් එකක් කරා ඩිජිටල් පින් එකක් කරා නෙමෙයි ඒකට කරන්ට් එක දෙන්න ඕනේ කමාන්ඩ් එකක් විදිහට. ඒකට කන්ටිනියුවස් පවර් සප්ලයි එකක් ඕනේ. ඒකින්ද අපි ඒක කෙලින්ම මේ 5V මේ ලයින් එකට කනෙක්ට් කරනවා. හරිද? නැතුව මේ පින් එකක් කරා යාට මේ පොසිටිව් කරන්ට් එක එන්නේ නැහැ. හරි අපි මේක දානවා මේ පින් එකේ නම VCC. ඊළඟට මේකට තියෙනවා පොටෙන්ෂියෝමීටර් එකට ඒකේ මෙන්න මේ වැලියු එක සඳහන් කරන්න ඕනේ මෙන්න මේ 10K කියන එක. ඒ කියලා තියෙන ඒවා ඒ විදිහටම ලියන්න. ඒක ඒගොල්ලෝ දීලා තියෙන එකනේ. අපිට මේ අතින් දාන්නලා ලියන්න ඕන එකක් නෙමෙයි. හරි. right. ඊට පස්සේ දැන් මේකේ output pin එක තියෙනවා. output pin එකෙන් මයික්‍රෝ කන්ට්‍රෝල් එකට කියනවා ෆෑන් එක කොයිතරම් වේගෙන් කැරකෙන්න ඕනේද කියන කමාන්ඩ් එක තමයි
ඉන්ෆෝමේෂන් එක තමයි අවුට්පුට් පින් එකෙන් මයික්‍රෝ කන්ට්‍රෝල් එකට ඉන්පුට් කරන්නේ. එතකොට ඒක ඇනලොග් සිග්නල් එකක්ලු. එහෙනම් මේක අපි මෙන්න මේ A0 to A5 ඕනම ඇනලොග් පින් එකකට කනෙක්ට් කරන්න පුළුවන්. මේක අපි උඩින් ගමු නේද? නැත්තම් බැහැ. අපි මෙන්න මේක පල්ලෙහාට දාලා රයිට් මම මේක මෙතනට ගන්නවා. හරිද? මම මෙහෙම ඒ අවුට්පුට් එක මෙයාගේ අවුට්පුට් එක ඔයාට පුළුවන් කැමති ඇනලොග් ඉන්පුට් පින් එකකට ලබා දෙන්න. A0 to A5 වෙනකම් ඔයා කැමති එකට දෙන්න. හරි. දැන් අපි කනෙක්ට් කරන්න යන්නේ ෆෑන් එක. ෆෑන් එකට එහෙම ස්පෙෂල් සිම්බල් එකක් නැහැ. මං ඒක මේ විදිහට කොටුවක් ගහලා CPU ෆෑන් කියලා දෙනවා. CPU ෆෑන්. හරිද? රයිට්. දැන් මේකට කරන්ට් එක දෙන්න ඕනේ ඔක්කොටම කලින්. හරිද? කරන්ට් එක ඔයා දෙන්නේ කොහොමද? මේක කනෙක්ට් කරන්න 5 වෝල්ට් පවර් සෝස් එකට කනෙක්ට් කරන්න මේ පැත්තෙන්. හරිද? එතකොට මේ පින් එකේ නම VCC කියලා පින් එකේ නම සඳහන් කරන්න අනිවාර්යෙන්ම. ඊළඟට අනිත් පැත්තෙන් ග්‍රවුන්ඩ් කරන්න. ඉස්සෙල්ලා ඒ ටික කරලා ඉන්න ඕනේ. හරිද? right. පින් ටික කොහේ ඇන්දත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේක G හැබැයි පින් එක නම් කරන්න හොඳ. මේක GND. හරි දැන් තියෙනවා control pin එකයි RPM pin එකයි. එතකොට control pin එක මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක මේ ෆෑන් එක කොයිතරම් වේගෙන් කැරකෙන්න ඕනේද කියලා control pin එක හරහා තමයි මේ මෙන්න මේ ෆෑන් එකට ඉන්පුට් එක එවන්නේ. හරිද? එතකොට ඒක අපි කියලා තියෙනවා ඒක ඩිජිටල් සිග්නල් එකක් විදිහට තමයි එන්නේ කියලා. හැබැයි දැන් මේ ඒක ඕනම ඔයාට ඩිජිටල් පින් එකකට කනෙක්ට් කරන්න බෑ කන්ට්‍රෝල් පින් එක. මොකද මේ පීඩ ඒකේ වේගය මේ ෆෑන් එක ඔන් ඔෆ් වෙන්නේ නැහනේ. වේගය විතරයි වෙනස් වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාට PWM ඩිජිටල් පින් එකකට තමයි කන්ට්‍රෝල් පින් එක කනෙක්ට් කරන්න පුළුවන් මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ. මේ සඳහා තියෙනවා මෙන්න මේ 3 5 6 11 10 9 ඔය විදිහට ඔය කැමති එකකට කනෙක්ට් කරන්න පුළුවන්. මම මේ කොළ පාටින් highlight කරමු. ඉතින් ඔයාට convenient ඔයාට ළඟම තියෙන convenient pin එකට කනෙක්ට් කරන්න. අපි බලමු මට ලේසි මේක මේ මෙන්න මේ 3 වෙනි pin එකට කනෙක්ට් කරා නම් මට ලේසි කියලා හිතෙනවා. හරි. හරි. මම මෙන්න මේ 3 වෙනි ඩිජිටල් පින් එකට කනෙක්ට් කරනවා. ඒක PWM ඩිජිටල් පින් එක. ඊට පස්සේ ඒකේ නම ලියන්න control ඊළඟට මේ අපි මේ දැන් මෙයා ෆෑන් එකේ ස්පීඩ් එක මෙෂර් කරලා කීයද කියලා කියනවනේ. අන්න ඒක අපි මයික්‍රෝ කන්ට්‍රෝල් එකට දෙන්න ඕනේ. ඒක දෙන්නේ RPM පින් එක හරහා. එතකොට අපි වෙන කලර් එකක් ගමු. මේ RP එකක් ඩිජිටල් සිග්නල් එකක් විදිහට කිව්වා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන බෝඩ් එකට යන්නේ. එහෙනම් අපි ඕනෑම ඩිජිටල් පින් එකකට කනෙක්ට් කරන්න පුළුවන් ඔයාට කන්වීනියන්ට්. මම මේ දෙක කියන ඩිජිටල් පින් එකට කනෙක්ට් කරනවා. හරිද? ඒකේ නම ලියන්න RPM. හරි. That's all. හරිද? හරිම ලේසි.
හරි. ඉතින් ගොඩාක් අයට මේ වගේ එකක් ඇඳ ගන්න බැරි. ඔයාට මේ ස්කීමැටික් ඩයග්‍රෑම් එක සම්බන්ධ හරි නොලෙජ් එක නැති හින්දා තමයි මේක ඇඳ ගන්න බැරි. මේ ස්කීමැටික් ඩයග්‍රෑම් එක අඳින එක හරිම ලේසි වැඩක්. හැබැයි ඩිස්ක්‍රිප්ෂන් එක හරියට කියලා තියෙන්න ඕනේ. පින් මොනවා හරි කියලා තියෙන්න ඕනේ. ඒවා ඇනලොග් ඉන්පුට් ගන්න ඒවාද ඇනලොග්ද ඩිජිටල්ද ඉන්පුට් ගන්න ඒවාද අවුට්පුට් දෙන ඒවාද කියලා හරියට කියන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඒ විස්තර හරියට දෙන්නේ නැතුව අඳින්න බැරි කතාව වෙනම දෙයක්. විස්තර ටික හරියට දීලා තියෙනවා නම් කෙනෙකුට මේ ස්කීමැටික් ඩයග්‍රෑම් එක අඳිනවා කියන්නේ එච්චර දෙයක් නෙමෙයි. ඔයාට හරි නොලෙජ් එක තියෙනවා නම්. හරිද? හරි. මෙච්චරයි කරන්න තියෙන්නේ. හරි. හරි. ඊළඟට e-commerce කොටස. An apparel exporter files electronic custom declarations, uploads documents, and pays duties fees online via Sri Lanka customs system before shipping goods. හරිද? දැන් මේ කවුරු හරි මකල් ගාමන්ට් එකකින් හදන ඇඳුම් ඒවා රට යවන්න මොකක් හරි කම්පැනි එකක් වෙන්න ඕනේ මේක. හරිද? ටී-ෂර්ට් මොනවා හරි ඒවා එක්ස්පෝර්ට් කරන කම්පැනි එකක්. එතකොට අපිට ඕන විදිහට අපේ ප්‍රොඩක්ට්ස් රට යවන්න බෑනේ. ගවර්න්මන්ට් ප්‍රොසීජර් එකක් තියෙනවා. අපි ගවර්න්මන්ට් එකට කියන්න ඕනේ අපි මොනවාද මේ එක්ස්පෝර්ට් කරන්න කියලා, කොච්චර ප්‍රමාණයක් එක්ස්පෝර්ට් කරනවද කියලා කියන්න ඕනේ. ඊට පස්සේ ඒවට අනුව අපි ගවර්න්මන්ට් එකට ටැක්ස් ගෙවන්න ඕනේ. වෙනත් මේ පේමන්ට්ස් තියෙනවා නම් ඒවා කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ ප්‍රොසෙස් එකක් තමයි මෙතන යන්නේ. ඉතින් ඒවා අපි ඒ අදාළ ගවර්න්මන්ට් ඔෆිස් එකට යන්නේ නැතුව අපි ඒගොල්ලන්ගේ සිස්ටම් එකට ලොග් වෙලා මේ ඒ විස්තර ටික අප්ලෝඩ් කරනවා මේ පේමන්ට් කරනවා නැත්තම් දැන් ඉස්සර නම් අපිට ඒ ගවර්න්මන්ට් ඔෆිසර්ස් වලට ගිහිල්ලා තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. හරිද? right. එතකොට ප්‍රශ්නය අහනවා identify the e-business transaction type for the scenario above. එතකොට දැන් මේක බිස්නස් එකක්. ඇපරල් එක්ස්පෝර්ට් කියන්නේ බිස්නස් එකක්. එතකොට මේ බිස්නස් එක මේ තමන්ගේ එක්ස්පෝර්ට් කරන වැඩේ කරගන්න ගවර්න්මන්ට් එකට පේමන්ට් කරලා ඒගොල්ලන්ගෙන් අවසර ගන්නවා. හරිද? ඉතින් මේක දැන් ගවර්න්මන්ට් එකෙන් ඒ ෆැසිලිටි එක මේ බිස්නස් එකට දීලා තියෙනවා ඔන්ලයින් මේ ටාස්ක් ටික මේ වැඩ ටික කරගන්න මේ බිස්නස් එකට මේ ෆැසිලිටි එක දීලා තියෙනවා ගවර්න්මන්ට් ඔන්ලයින් සිස්ටම් එකකින්. එතකොට මේකේ e-business transaction type එක විදිහට අපිට ගන්න වෙන්නේ government to business නැත්නම් G to B කියලා වෙන මේ B to C business to consumer ඒ වගේ ඒවා ලියුවොත් වැරදි. හරි. ඊළඟට මොකක්ද අහලා තියෙන්නේ? Since this is an e-transaction or electronic transaction එකක් මේක මේ ඉන්ටර්නෙට් හරහා සිද්ධ වෙන state one benefit received by each party involved in the e-business transaction identified in part 1. හරි ඒ කියන්නේ බිස්නස් එකට මොනවද මේ ඔන්ලයින් සිස්ටම් එකෙන් ඇති වෙන ලැබෙන ඇඩ්වාන්ටේජස් ගවර්න්මන්ට් එකට මොනවද මේ ඔන්ලයින් සිස්ටම් එකෙන් ලැබෙන ඇඩ්වාන්ටේජස් හරිද ඉතින් බිස්නස් එකට ඇත්තටම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා ඒ අදාළ ගවර්න්මන්ට් ඔෆිස් එකට යන්නේ නැතුව ඒගොල්ලන්ට ඔන්ලයින් එහෙම රස්තියාදු වෙන්නේ නැතුව අපි දන්නවනේ ඉතින් ගවර්න්මන්ට් ඔෆිසර්ස් වලට ගියාම සෑහෙන ටයිම් වේස්ට් වෙනවා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න වෙනවා ඉතින් ඒ වගේ දේවල් නොවි එයාට පුළුවන් කාලය ඉතුරු කරගෙන කාලය සල්ලි ඉතුරු කරගෙන මේ වැඩේ efficiently
කරගන්න පුළුවන් ඒ ගවර්න්මන්ට් එකේ ඔන්ලයින් සිස්ටම් එක හරහා. ඉතින් අපිට කියන්න පුළුවන් saves time. Saves time and cost by submitting documents and making payments online without visiting custom officers. හරිද? ඒ වගේ මොනාහරි සමාන තව මොනාහරි මේකම වෙන්න ඕනේ තව මොනාහරි අපිට acceptable answers තිබ්බොත් ලකුණු දෙන්න පුළුවන්. හරි. රයිට්. ඊළඟට ගවර්න්මන්ට් එකට මොනවාද වෙන්නේ? ගවර්න්මන්ට් එකට පුළුවන් දැන් මෙතන ඒක කියලා නැහැ වර්කර්ස්ලා ගාන ඒ ඔෆිස් එකේ වැඩ කරන පුද්ගලයන් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. එතකොට ගවර්න්මන්ට් එකට ඒක ඇඩ්වාන්ටේජ් එකක් නේ බොරුවට මේ මිනිස්සුන්ට පේම සැලරි ගෙවන්න ඕනේ නැහැනේ. ඉන්න කට්ටිය අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ reduce paperwork මේ කොළවල ලියලා කොළ ෆිල් කරලා කොළ නාස්ති කරලා ඒ paperworks අඩු කරගන්න පුළුවන්. අපි දන්නා මේ ඉලෙක්ට්‍රොනික data අපිට ඉක්මනට process කරන්න පුළුවන්. මේවා database එකට දාලා අපිට ටග් ගාලා data ගන්න පුළුවන්, update කරන්න පුළුවන්, අවශ්‍ය විදිහට බලා ගන්න පුළුවන්. හරිද? gain fast processing, reduce paperwork. ඊට පස්සේ මේ කොළවල ලියන්න ගියාම accuracy එක drop වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ඒ කොළවල මේ තොරතුරු සඳහන් කරගත්තාම මේ ඕවා තියාගන්න වෙනම තැන් ඕනේ ස්පේස් එක යනවා. ඉතින් ඒ ප්‍රශ්න මුකුත් ගවර්න්මන්ට් එකට නෑ. improved accuracy and record keeping. ඉතින් ඔය වගේ මොනාහරි acceptable answers ලියලා තිබ්බොත් ලකුණු දෙන්න පුළුවන්. දෙවෙනි කොටස hotels list rooms on the official tourism booking website run by the government. For each booking, the website keeps 8% platform service fee. The payment gateway also takes 1.2% of the booking amount. The hotel gets the rest. හරි. ඒ කියන්නේ දැන් මේ hotels අපි තමයි රටේ තියෙන hotels මේ ගවර්න්මන්ට් එකේ official tourism website එක හරහා ඒගොල්ලන්ගේ rooms පිළිබඳ විස්තර publish කරනවලු. අපි ළඟ මේ වගේ facilities තියෙනවා මේවා තියෙනවා. එතකොට touristලාට ඒ government website එක access කරලා ඒ government website එක මාර්ගයෙන් ඒ hotel rooms book කරගන්න system එකක් ගැන තමයි මේකේ තියෙන්නේ. ඉතින් දැන් ඕක hotel එකට එයාගේ website එකෙනුත් කරන්න පුළුවන්. මේක මේ government website එක හරහා කරන්න පුළුවන්කම ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. මොකද government මේ tourist website එක මේ රජයේ tourist website එක ගොඩක් අය use කරන හින්දා වෙන්න පුළුවන්. ගොඩක් අය trust කරන හින්දා වෙන්න පුළුවන්. ඒ වගේ හේතු හින්දා. හරිද දැන් මේ ගවර්න්මන්ට් එකෙන් මේ ෆැසිලිටි එක හොටෙල්ස් වලට ලබා දීලා තියෙනවට ඒගොල්ලෝ අය කරනවලු 108ක්. හරිද ගවර්න්මන්ට් එකෙන් 108ක්. ඒ කියන්නේ අපි හිතමු බුකින් එක අපි හිතමු කවුරු හරි කෙනෙක් ලක්ෂයක බුකින් එකක් කරා කියලා. එතකොට 108ක් කියන්නේ 8000ක් මේ තියාගන්නවා ගවර්න්මන්ට් එකේ. හරිද? ඊට පස්සේ දැන් මේක ඔන්ලයින් නේ පේ කරන්නේ මේ පේමන්ට් එක. එතකොට පේමන්ට් ගේට්වේ එකක් ඕනේ. අපි ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට පේමන්ට් ගේට්වේ එකක් ඕනේ. එතකොට මේ ලක්ෂයෙන් 100ට 1.2ක් මේ තියාගන්නවා මේ පේමන්ට් ගේට්වේ එකෙන් කපා ගන්නවා. ඒ කියන්නේ 1200ක් වගේ ගාණක් නේ. හරිද මේ ලක්ෂයෙන් 100ට 1.2 කියන්නේ 1200ක් වගේ ගාණක්. ඊට පස්සේ ඔක්කොම 9200ක් ගියාම ඉතුරු ගාණ තමයි අර හොටෙල් එකට ලැබෙන්නේ. හරිද? රයිට්. ඒත් එහෙම ලොකු අවුලක් නැහැනේ. ඉතින් දැන් මෙතන මොනවද අහන්නේ? Identify the revenue model used by each party. So revenue model එක කියලා කියන්නේ කොහොමද මේ ඒක බිස්නස් එකක් විසින් සල්ලි හම්බ කරන්නේ මොනා කරලාද?
ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් විකුණලාද සබ්ස්ක්‍රිප්ෂන් ෆී එකක් මාසේ ගානේ අවුරුද්ද ගානේ අය කළාද අපි තුමු ක්ලබ් ඇන්ඩ් සොසයිටි එකක් කියලා. ඒ වගේ එකක් සාමාන්‍යයෙන් යම්කිසි ගාණක් හොයාගන්නේ මෙම්බර්ෂිප් ෆීස් වලින් එක්කෝ ඇනුවලි මාස 6න් 6ට ඒ වගේ. ඉතින් එක එක සබ්ස්ක්‍රිප්ෂන් මේ රෙවනියු මොඩල්ස් තියෙනවා. ඒ කියන්නේ සල්ලි හම්බ කරන ආකාරය. හරිද? දැන් මෙතන අපි කතා කරන්නේ ඔන්ලයින් මේ එක අය විසින් ඒගොල්ලන්ට ඔන්ලයින් සල්ලි හම්බ වෙන ආකාරය පිළිබඳව. ඔන්ලයින් රෙවනියු මොඩල් එක ගැන තමයි අපි මෙතන සඳහන් කරන්න ඕනේ. එතකොට ගවර්න්මන්ට් එකෙන් මොකද්ද මේ 108ක් කපා ගන්නවා. ඔයාට කියන්න පුළුවන් මේ ට්‍රාන්සැක්ෂන් එකකින් මේ ට්‍රාන්සැක්ෂන් එකක් වුණොත් නේ 108ක් කපා ගන්න. ට්‍රාන්සැක්ෂන් ෆී රෙවනියු මොඩල් කියලා ඔයාට කියන්න පුළුවන්. ඊළඟට නැත්නම් කමිෂන් බේස්ඩ් රෙවනියු මොඩල් කියලාත් ඔයාට ඕනනම් කියන්න පුළුවන්. හරිද? ඊළඟට පේමන්ට් ගේට්වේ එක. පේමන්ට් ගේට්වේ එකත් සල්ලි කපා ගන්න ට්‍රාන්සැක්ෂන් එකක් වුණොත්. ට්‍රාන්සැක්ෂන් එකක් වුණොත් හැම ට්‍රාන්සැක්ෂන් එකෙන්ම 101.2ක් සල්ලි කපා ගන්නවලු. හරිද? එහෙනම් ඒක ට්‍රාන්සැක්ෂන් ෆී රෙවනියු මොඩල් එක. හරිද? ඊට පස්සේ හොටෙල් එකේ රෙවනියු මොඩල් එක තමයි ඒක ට්‍රාන්සැක්ෂන් ෆී එකක් නෙමෙයි. සේල්ස් රෙවනියු මොඩල් එකක්. ඒ කියන්නේ earns income by selling or providing room bookings to customers. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ rooms customers ලාට විකුණලා තමයි ඒගොල්ලෝ යම්කිසි දෙයක් විකුණලා තමයි මේ සල්ලි හම්බ කරන්නේ. ඒකින්ද අපි හොටෙල් එකේ රෙවනියු මොඩල් එක විදිහට සේල්ස් රෙවනියු මොඩල් එක ගන්න පුළුවන්. හරිද? right. ඊළඟට part C future trend related question එක. A private company is hiring a customer support executive and has received more than 2,000 online applications. ඔන්න දැන් මේ private company එකක මේ ඒගොල්ලන්ට ඕන වෙලා තියෙනවා මේ කස්ටමර් සපෝට් එක්සිකියුටිව් කෙනෙක්. ඒ සම්බන්ධව ඒගොල්ලෝ මේ දැන් ඇප්ලිකේෂන් කෝල් කරනවා. එතකොට ඔය විදිහට ඇප්ලිකේෂන් ඔන්ලයින් ඇවිල්ලා තියෙනවලු 2000ක්. more than 2000 2000කට වැඩිය ඇවිල්ලා තියෙනවලු. How can a software agent help the HR manager efficiently shortlist and select the right candidates? හරි. දැන් ඔතන ඔය ආයතනයේ වැඩ කරන කෙනෙක්ව HR එකේ වැඩ කරන කෙනෙක්ව මේ ඇප්ලිකේෂන් හම්බෙච්ච ඇප්ලිකේෂන් 2000 ගානේ හරි කට්ටියව ඉන්ටර්විව් ගෙන්න ගන්න ඕන කට්ටිය කවුද කියලා බලන්න මේ ඔය ඇප්ලිකේෂන්ස් කෙයාෆුලි ඇනලයිස් කරලා එහෙම බලන්න ඕනේ. ඉතින් ඔකට ලොකු කාලයක් ගත වෙනවා අතිවිශාල ඇප්ලිකේෂන් තොගයකින් හරි කට්ටියව ඉන්ටර්විව් කෝල් කරන්න. ඒතකොට තමන්ගේ ඩේලි තමන්ට පවරලා තියෙන වැඩ නවත්තලා මේ වැඩේ කරන්න වෙනවා. ඒක එතකොට ඒ කම්පැනි එකට පාඩුවක්. හරිද? දැන් මේ වැඩේ අසයින් කරලා තියනවලු software agent කෙනෙකුට මේ ඉන්ටර්විව් එකට කෝල් කරන්න ඕන මේ ඇප්ලිකන්ස්ලා අතරින් ඉන්ටර්විව් එකට කෝල් කරන්න ඕන කාවද කියලා සිලෙක්ට් කරගන්න. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා අහනවා ඔයාගේ. ඉතින් software agent පුළුවන් දැන් අපි මේ ඉන්ටර්විව් එකට ගෙන්න ගන්නේ අපි මේ යම්කිසි පොසිෂන් එකකට ගන්න එයා යම්කිසි ක්‍රයිටීරියාස් ටික ෆුල්ෆිල් කරලා තියෙන්න ඕනේ. ඕනම කෙනෙකුට ඕනම තැනකට යන්න බෑනේ. එයා ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. මොකක්ද ඕන ඩිග්‍රී එක ඕන ඩිග්‍රීස් තියෙන්නත් බෑ. මොකක්ද ඕන ඩිග්‍රී එක. ඊට පස්සේ ප්‍රයොරිටි දෙන මේ මොන ජෙන්ඩර් එකේ අයටද ප්‍රයොරිටි දෙන්නේ මේල් සපෝට් එක්සිකියුටිව් කෙනෙකුටද ෆීමේල් කෙනෙකුටද
ඊට පස්සේ එයාගේ prior experience මේ වෙනකොට කොහොමද අවුරුදු කීයක experience බලනවාද සහ තව මොනවා හරි ඔය වගේ criterias check කරනවානේ. ඉතින් software agent කෙනෙකුට පුළුවන් ඔය ඒ applications වල තියෙන ඒ qualification experience ෆිල්ටර් කරලා මේ ගන්න පුළුවන් ෆිල්ටර් කරලා මේ හරි කීප දෙනාව ඉන්ටර්විව් එකට කෝල් කරන විදිහට ෂෝට් ලිස්ට් කරන්න පුළුවන්. හරිද? ඊටාම කෙටි වෙලාවකින් ලොකු කාලයක් වැය කරන්නේ නැතුව මොකද මේ software agent කෙනෙක් කියලා කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් මිනිස්සෙකුට ඔය වගේ දෙයක් කරන්න විස්තර කියෝ ඉන්න ඕනේ. ඔය වගේ ගොඩක් වෙලා යනවා. දැන් මේක කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකනේ. යාට පුළුවන් කීවර්ඩ්ස් වලින් ඊට පස්සේ මේ ටටක් ගාලා මේ ඒ කීවර්ඩ්ස් වලින් එයාට මොනවද තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද එයාගේ ඩිග්‍රී එක එයාගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු කීයද කියලා ඒ වගේ ටටක් ගාලා ඩිටෙක්ට් කරගෙන මේ ඉන්ටර්විව් එකට කෝල් කරන්න ඕන කැන්ඩිඩේට්ස්ලව ෂෝට් ලිස්ට් කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ ආන්සර් එකක් ලියලා තියෙනවා නම් ලකුණු දෙන්න පුළුවන්. හරි. අන්තිම කොටස මේ question number 7 වල අන්තිම කොටස. On a car assembly line, a barcode scanner reads each car's model code and sends it to the line controller. on a car assembly line එකක් කියලා කියන්නේ වාහනයක් හදන්න පාවිච්චි කරන ප්ලැට්ෆෝම් එකක්. කෑලි කෑලි අරගෙන වාහනයක් හදන ප්ලැට්ෆෝම් එකක් වගේ දෙයක් තමයි car assembly line එකක් කියලා කියන්නේ. හරිද? ඒකෙදි barcode scanner reads each car's model code and sends it to the line controller. ඒ බාකෝඩ් ස්කෑනර් එකක් තියෙනවලු. ඒකෙන් කා එකේ මොඩල් කෝඩ් එක රීඩ් කරලා ඒක ලයින් කන්ට්‍රෝල් එකට සබ්මිට් කරනවලු. ලයින් කන්ට්‍රෝල් එක කියන්නේ කම්පියුටර් එකක් වගේ දෙයක් වෙන්න ඕන. එතකොට ඒ මොඩල් නම්බර් එක මොඩල් කෝඩ් එක ලයින් කන්ට්‍රෝල් එකට සබ්මිට් කරාම එයා තීරණය කරනවා මොකද්ද වාහනේ කියලා. හරිද? ඊට පස්සේ the conveyor sensor shows a car has arrived at a station. එතකොට වාහනේ ඔය ලයින් එක දිගේ ස්ටේෂන් එකට ආවහම ඒ වාහනේ ස්ටේෂන් එකට ආවා කියලා කන්ෆර්ම් කරගන්න කන්වේයර් සෙන්සර් එකක් තියෙනවා. ඒකෙන් ඒ සෙන්සර් එකෙන් එන්ෂුවර් කරනවා වාහනේ මේ ඇසෙම්බලි ස්ටේෂන් එකට ආවා කියලා. ඊට පස්සේ the controller signals the robotic arm to place the door. ඊට පස්සේ කන්ට්‍රෝලර් එකෙන් robotic දැන් මේ ඔක්කොම මේක ඇවිල්ලා මේ automated car manufacturing process එකක් වෙන්න ඕන. ඉතින් මේ කන්ට්‍රෝලර් එකෙන් සිග්නල් එකක් යවනවා robotic arm එකකට මෙන්න දැන් වාහනේ ඇවිල්ලා තින්නේ දොර හයි කරන්න කියලා. හරිද? එතකොට මේ robotic arm එකෙන් automatically වාහනේට දොර හයි වෙනවා ඇති. A talk tool send okay, not okay after tightening balls. ඊට පස්සේ automatically talk tool එක කියන්නේ එන තද කරන මේ equipment එකක් වගේ එකක් tool එකක්. ඒකෙන් ඇන ටික හරියට තද වුණාද නැද්ද කියලා ඒ ඇන ටික ඔක්කොම තද කරාට පස්සේ සිග්නල් එකක් දෙනවා. ඊට පස්සේ හරි මන් දැන් මේ වාහන දොරේ ඇන ටික තද කරලා ඉවරයි. ඊට පස්සේ camera checks whether the window glass is fitted and reports the result to the controller. ඊට පස්සේ මොකක් හරි ස්පෙෂල් කැමරා එකකින් චෙක් කරනවා දැන් මේ window glass එක හරියට සෙට් වෙලාද කියලා චෙක් කරලා ඒක කන්ට්‍රෝලර් එකට නැත්නම් කම්පියුටර් එකට ඉන්ෆෝම් කරනවා. A worker can press a pedal or button to call a collaborative robot
to hold the door. අවශ්‍ය නම් එතන ඉන්න වර්කර් කෙනෙකුට පුළුවන් බටන් එකක් ප්‍රෙස් කරලා රොබෝ කෙනෙක්ව ගෙන්නගෙන ඒ දොර අල්ලගෙන ඉන්න මේ කියලා කියන්න මේ අවශ්‍ය නම්. හරිද? An inspector records defects on a tablet. තව ඉන්ස්පෙක්ටර් පුද්ගලයෙක් ඉන්නවා. එයාට පුළුවන් ඇනලයිස් කරලා බලලා දොර ඕනනම් ඇනලයිස් කරලා බලලා ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එයාගේ ටැබ්ලට් එකේ ඒක රෙකෝඩ් කරගන්නවා. Anyone can press an emergency stop to hold the line. Or මේ automated process එක නවත්තන්න නම් එතන ඉන්න ඒ process එකට assign කරලා ඉන්න පුද්ගලයන්ට පුළුවන් ඕනම වෙලාවක ඒ automated process එක නවත්තන්න. හරිද? right. එතකොට මේක කියෝලා මේ paragraph එක කියෝලා ඔයාට කියනවා from the paragraph identify to machine coexistence. හරි machine to machine coexistence කියලා කියන්නේ මේ මෙතන machines කියලා කියන්නේ මේ නිකම් මේ machine නෙමේ AI based machine artificial intelligence based machine. එතකොට මෙතන machine to machine coexistence කියලා කියන්නේ machines දෙකක් හෝ කීපයක් එකට එකතු වෙලා වැඩ කරන එකට. අර මිනිස්සු එකට එකතු වෙලා වැඩ කරන. අන්න ඒ වගේ මෙතන වැඩ කරනවා machines එකට එකතු වෙලා. හරිද? ඔයගලන්ට මේ වගේ example එකක් ඕනනම් බලන්න ඕන අර YouTube එකේ තියෙනවා මට මතක විදිහට BMW car manufacturing process එක කියලා search කරලා බලන්න. machines තමයි එකතු වෙලා වැඩ කරන්නේ. machines එකතු වෙලා තමයි වාහනේ paint කරන්නේ. ඒ machines එකතු වෙලා තමයි වාහනේ එක components හයි කරන්නේ. හරිද? ඊට පස්සේ machine to machine coexistence කියලා තියෙනවා man machine coexistence කියලා තියෙනවා. දැන් සමහර වෙලාවට සියලුම දේවල් එතන වාහනයක් හදනකොට වෙන්න ඕන සියලුම දේවල් machines විතරක් එකතු වෙලා කරන්න බැරි අවස්ථා එන්න පුළුවන්. ඒ තරම් ඒ සමහර අවස්ථාවලට ටෙක්නොලොජි එක machines විතරක් සම්බන්ධ කරලා කරන්න ටෙක්නොලොජි එක තාම ඩිවලොප් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මිනිස්සුත් ඒ වැඩේ කරන්න එකතු වෙනවා. එතකොට මෙතන man machine coexistence කියලා කියන්නේ මෙතන මිනිස්සෙක් ඒ machine එකක් tool එකක් විදිහට භාවිතා කරන්නේ නැතුව මිනිස්සෙක් ඒ machine එකත් එක්ක එයා tool එකක් මෙයා machine එකක් කියලා හිතන්නේ නැතුව ඒ machine එකත් එක්ක සහයෝගයෙන් වැඩ කිරීමක් තමයි man machine coexistence කියලා කියන්නේ. තවත් පුද්ගලයෙක් ලෙස සලකලා ඒ machine එකත් එක්ක මම මේ වැඩ කරන්නේ මේ machine එකක් එක්ක නෙමෙයි කියන්නේ මේ මම මේක tool එකක් විදිහට භාවිතා කරන්න නරකයි. මෙයා AI මෙයාට intelligent යම් කිසි level එකක intelligence එකක් තියෙනවා. ඉතින් තවත් පුද්ගලයෙක් කියලා හිතාගෙන machine එකත් එක්ක වැඩ කරන එක තමයි man machine coexistence කියලා කියන්නේ. ඉතින් ඔයාගෙන් අහනවා මේ paragraph එකෙන් extract කරලා ලියන්නලු from the paragraph identify to machine coexistence. machines එකතු වෙලා වැඩ කරන අවස්ථා machine එකකින් තව machine එකක් එක්ක එකතු වෙලා වැඩ කරන අවස්ථා මේකෙන් අර extract කරගෙන පෙන්නන්නලු දෙකක්. මෙන්න මේ වගේ අවස්ථා පහක් තියෙනවා මේකේ. barcode scanner to line controller. Scanner sends car model code to the controller. එතකොට මේ scanner එකේ car එකේ model code එක controller එකට submit කරන එක අපිට machine to machine task එකක් කියලා ගන්න පුළුවන්. ඊළඟට conveyor sensor to line controller. එතකොට මේ sensor informs when the car reaches a station. මේ sensor එකෙන් confirm කරනවා මෙන්න වාහනේ ආවා දැන් දොර හයි කරන්න පුළුවන්.
කියලා ලයින් කන්ට්‍රෝල් එකට ඉන්ෆෝම් කරනවා. ලයින් කන්ට්‍රෝලර් එකෙන් robotic arm එකට සිග්නල් එකක් යවනවා. control instructs robot to place the door. ඔන්න දැන් වාහනේ ඇවිල්ලා තියෙනවා. ආට පුළුවන් දොර හයි කරන්න කියලා ලයින් කන්ට්‍රෝල් එකෙන් robotic arm එකට සිග්නල් එකක් යවනවා. ඊළඟට talk tool to line controller. මේ talk tool එකෙන් ඇන ටික තද කරලා ඕකේද මේ කියන්නේ ඇන ටික ඔක්කොම තද කරාට පස්සේ එයා ඒක කන්ෆර්ම් කරනවා හරි මගේ වැඩේ ඉවරයි කියලා ලයින් කන්ට්‍රෝලර් එකට. ඒක ගන්නත් පුළුවන්. කැමරා to line control. කැමරා එකෙන් චෙක් කරනවා ඒ ඩෝ එකේ ග්ලාස් එක වින්ඩෝ ග්ලාස් එක හරියට සෙට් වෙලාද කියලා ඇනලයිස් කරලා බලලා මේ ලයින් කන්ට්‍රෝල් එකට රිසල්ට් එක දෙනවා. ඔන්න ඔය අවස්ථා පහෙන් දෙකක් ලියලා තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ from the paragraph identify two man machine coexistence. එතකොට මෙතන අවස්ථා තුනක් තියෙනවා. Worker to collaborative robot. Worker press a button to call the robot for help holding the door. අවශ්‍ය නම් අපිට ඒ දොර අල්ලගෙන ඉන්න රොබට් කෙනෙක්ව කෝල් කරන්න පුළුවන්ලු. හරිද? ඒකක්. Inspect a tablet. Inspector records defects using a tablet. හරිද? එයා බලලා මොන හරි මැනුවලි චෙක් කරලා මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා රිපෝට් කරනවා ටැබ්ලට් එකේ සඳහන් කරගන්නවා. anyone කියන්නේ human can press the emergency stop button to hold the line. මේ automated system එක නවත්තන්න කෙනෙකුට බටන් එක ප්‍රෙස් කරලා මේක නවත්තන්න පුළුවන්. ඒකත් අපිට පුළුවන් man machine coexistence කියලා කියන එක යටතට ගන්න මේ පැරාග්‍රාෆ් එකේ දීලා තියෙන ඒ වගේ. හරි එතකොට ඒ question number 7 එකේ ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් ඔයා හිමීට මේ වීඩියෝ එක බලන්න. ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්න. Thank you very much.